සුබ දවසක්. මම දැන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත්ම පන්නේ වීඩියෝ එකක්. දැන් හුඟක් දෙනෙක් පෙළඹලා ඉන්නවා. සාමාන්‍යයෙන් අඹ, දොඩම්, දෙහි, පේර ඒ වගේ දේවල් බද්ධ කරන්න. නමුත් මේ කවුරුවත් නෙමෙයි සමහරට ඒ වගේ කරනවා ඇති. මෙන්න මේක ඉතාමත් හොඳ ලාභදායි බද්ධ ක්‍රමයක්. මේ මොකද්ද මම මේ බද්ධ කරලා තියෙන්නේ වම්බටු අත්තක් තිබ්බටු ශාකයකට. මේ තියෙන්නේ මෙන්න මෙතන තමයි බද්ධ කරපු ස්ථානය. මේ තියෙන්නේ තිබ්බටු ශාකයට පොඩි බද්ධයක් ටිකිලි බද්ධයක් කරා වම්බුරු අත්තක්. දැන් මේක සෑහෙන පළදාවක් තියෙනවා. මේක මම දැන් බද්ධ කළා මාස එකමාරක් විතර වගේ. ඒ මාස එකමාර ඇතුළත මම හොඳ අස්වැන්නක් ගත්තා. මේකෙන් කිලෝ 7යි ග්‍රෑම් ගාණක් මට වගේ විශාල අස්වැන්නක් ලැබුණා. සාමාන්‍යයෙන් නිකම් සාමාන්‍ය වම්බුටි පැලයක් බද්ධ කරලා ඒ වගේ අස්වැන්නක් ලබා ගන්න බෑ. දැන් මේ වගේ පැල මම කීපයක්ම බද්ධ කරලා තියෙනවා. මේ තියෙන තව එකක්. මේ තියෙන්නේ තව කුඩා සංදියේ තියෙන බද්ධ පැලයක්. මේක මේ ඊයේ පෙරේදා බද්ධ කරලා ඒකත් සාමාන්‍යයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් මේක හොඳ සාර්ථක බද්ධ ක්‍රමයක්. දැන් හුඟක් දෙනකොට පොඩි අවුලක් වෙන්නේ. අවුලක් තියෙන්නේ මොකද මේ ටිබ්බොටු පැල කොහොමද හදාගන්නේ කියලා. ටිබ්බොටු පැලයක් සාමාන්‍යයෙන් ටිබ්බොටු බීජ වලින් පැලයක් හදාගන්න අමාරුයි. ඒකත් මම කියා දෙන්නම් පස්සේ වීඩියෝ එකකින්. හරිම පහසු ක්‍රමයක් තියෙනවා මේ ටිබ්බොටු පැල බද්ධ කරන්න. ඉතින් මම ඒ අන්දමට ශාක පැල හදාගෙන දැන් මේක මේ සාර්ථකව සිද්ධ කරගෙන යනවා. අර දුරින් පේන පොලිතින් හට් එක ඒක ඇතුලේ ඔක්කොම තියෙන්නේ මේ විදිහේ බද්ධ කරපු වම්බුටු පැල. ඒ කියන්නේ තිබ්බටු ශාකයට බද්ධ කරපු වම්බුටු ශාක. ඒකේ තාම වර්ධන අවස්ථාවේ ඉන්නේ. ඒකත් මම පස්සේ වීඩියෝ එකකින් ඔබට බලා ගන්න සලස්සන්නම්. ඒකම මේ තියෙන්නේ මගේ පේර ඇපල් පේර ගහක්. ඇපල් පේර ගහකින් අත්තක් මුල් අද්දවා ගත්ත කුඩා ශාකයක් තමයි තියෙන්නේ. ඒකෙත් මම දැන් මේ අතු කීපයක් බඳලා තියෙනවා. ඒවත් මුල් ඇදලා තියෙන්නේ. දැන් මේවත් මම කපලා වෙන් කරගෙන වෙනම බෑග් වල ඉටනවා. මේක හරි එක්තරා විනෝදයක් වගේ, විනෝදාත්මකයි. ඒ වගේම ඉතින් Tamanට යම්කිසි ලාභයක් ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. හොඳයි, බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවාට. ඔබේ අදහස් දක්වන්න. මම ඊළඟ වීඩියෝ එකේ මම ඔබලාට ඉදිරිපත් කරන්නම් මේ ටිබ්බොටු පැල හදාගන්නේ කොහොමද, ඊට පස්සේ මේ බද්ධ කරන්නේ කොහොමද, මේ හරි පහසු ක්‍රමයක් බද්ධ කරන්නේ කොහොමද කියලා මම මෙන්න මේ තමයි මං කිව්වේ අර ටිබ්බොටු පැල කොහොමද ප්‍රචාරණය කරගන්නේ කියලා. මේ තියෙන්නේ මම මේක පස්සේ වීඩියෝ එකෙන් කියා දෙන්නම්. මම දැනට මේ පොඩි දැනගැනීමට මේ පොඩ්ඩක්
මේක ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේකත් හරි පහසු ක්‍රමයක්. ඉස්සෙල්ලා කුඩා බෑග් වලට මේ පොඩි තිබ්බොඩි පළයක් හදාගෙන පස්සේ ඒක වර්ධනය ටිකක් වර්ධනය වුණාට පස්සේ බද්ධ කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ පැලේ බද්ධ කරන්න හොඳයි. මේක මම පස්සේ වෙලාවක බද්ධ කරන ගමම්ම වීඩියෝ කරලා ඔබට වෙනන්න සලස්වන්නම්. හරි බොහොම ස්තුතියි. ඔබ මේ වීඩියෝ එකට කැමති නම් පොඩ්ඩක් බලලා කමෙන්ට් එකක් දාන්න. ඔබ මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි බොහොම ස්තුතියි.